අද පාඩම බ්ලයින්ඩ් ස්පොට් මිරර්. බ්ලයින්ඩ් ස්පොට් මිරර් කියන්නේ මොකක්ද කියන එක මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් අපි බලමු මේ බ්ලයින්ඩ් ස්පොට් මිරර් කියන්නේ මොනවද කියලා. ඉතින් මුලින්ම බ්ලයින්ඩ් ස්පොට් මිරර් සාමාන්‍යයෙන් දැන් එන ගොඩාක් යන අලුත් වාහන වල තියෙනවා. රේන්ජ් රෝවර් වල තියෙනවා. ඊට අමතරව ටොයෝටා වාහන. එතකොට සාපේක්ෂව අලුතෙන් එන හැම වාහනයකම වගේ මේ බ්ලයින්ඩ් ස්පොට් මිරර් ඉන්බිල්ට් එනවා. ඊට අමතරව අපි බ්ලයින්ඩ් ස්පොට් මිරර් සෙපරේට් ආෆ්ටර් මාකට් හයි කරනවා. ඔයාලා බලන්න මෙන්න මේක මීට කලින් ඔයාලා දැකලා තියෙනවද කියලා. ඉතින් මේක අපි ඉස්සර හයි කරනවා ස්පෝට් මිරර් එක කියලා. ඉතින් ඒකට හේතුව මොකක්ද කියන එක මම ඔයාලට කියන්නම්. ඉතින් සාමාන්‍ය වාහනයක් ඩ්‍රයිව් කරද්දී ඒ කියන්නේ ඩ්‍රයිව් කරගෙන යනකොට තමයි මේ බ්ලයින්ඩ් ස්පොට් මිරර් එක ඔන් වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මෙතන දැන් මම මේක උදාහරණයක් විදිහට මේ Lexus එකේ මම ඔයාලට පෙන්නනවා බ්ලයින්ඩ් ස්පොට් මිරර් සෙන්සර් මේ තියෙන්නේ වම් අත පැත්ත එක සහ දකුණු අත පැත්ත එක. ඉතින් ඒක මම ඔයාලට දැන් පෙන්නන්නම් ඔයා බලන්න. එතකොට ඊට අමතරව කියන්න ඕනේ මොකද්ද මේ පිට මෙන්න මේ ඇන්ගල් එකට එනකොට ඔයාලා බලන්න මම දැන් ඔයාලට සාම්පල් වාහනයක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවද මේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පිටිපස්සේ තියෙනවා මෙන්න මේ V ආකාරය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙපැත්තේ සයිඩ් මිරර් එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් පිටිපස්සෙන් එන ඕන වාහනයක් පේනවා සහ ඔයාලට දැන් මම පෙන්නන්නේ සෙන්ටර් මිරර් එක. සෙන්ටර් මිරර් එකේ පිටිපස්ස ඊට අමතරව සෙන්ටර් මිරර් එකේ පිටිපස්සේ ඒ කියන්නේ මිඩල් එක තියෙනවනේ සෙන්ටර් මිරර් එක. ඉතින් ඒකෙන් තමයි සාමාන්‍යයෙන් අපි වාහනයක් පිටිපස්සෙන් එන එක අපිට පැහැදිලිව මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. ඊට අමතරව ඔයාලට සයිඩ් මිරර් එක දෙපැත්තෙන් බ්ලයින්ඩ් ස්පොට් මිරර් එකේ දෙපැත්තේ තියෙනවා වර්නින් ලයිට් එකක්. ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ඔයාලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඉතින් මේ ඒකේ තියෙනවා මේ කියන්නේ ලෙෆ්ට් රයිට් දෙපැත්තේ පොඩි ඇන්ගල් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ වාහනේ කියන්නේ අපි ඩ්‍රයිව් කරගෙන යනකොට සයිඩ් මිරර් එක දෙපැත්තෙන් පේනවට සාපේක්ෂව වාහනේ චුට්ටක් විතර ඉස්සරහට එනකොට ඒ කියන්නේ පිටිපස්සේ දොර මෙන්න මේ ඇන්ගල් එකට එනකොට ඔයාලට මම පෙන්නන්නම් දැන්. මෙන්න මේ ඇන්ගල් එක ලෙෆ්ට් රයිට් එකෙන් බලන්න මෙන්න මේ ඇන්ගල් එකට එනකොට අපිට වාහනේ පේන්නේ නැතුව යනවා. ඒ පේන්නේ නැතුව යනකොට තමයි මේ බ්ලයින්ඩ් ස්පොට් මිරර් එක ඔන් වෙන්න ගන්න. ඒකෙන් තමයි මේ බ්ලයින්ඩ් ස්පොට් මිරර් එක වැඩ කරන්නේ කොහොමද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් දැන් එන ගොඩාක් වාහන වල ඉන්බිල්ට් එනවා. මේ සිස්ටම් එක ඉතින් වැදගත් වේද නැද්ද කියන එක ඔයාලා කමෙන්ට් එකක් දාන්න. තමයි ඇත්තටම මේ සිස්ටම් එක සෑහෙන වැදගත්. මොකද මේ සිස්ටම් එකෙන් කෙරෙන කාර්යය ඇත්තටම පාර ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මේ මෙන්න මේ ඇන්ගල් එනකොට පේන්නේ නැහැ. මේ ඇන්ගල් එකට වාහනේ එනකොට අපිට වාහනේ පිටිපස්සේ වාහනේ එන එක සෙන්ටර් මිරර් එකෙන් සහ සයිඩ් මිරර් දෙකෙන්ම පේන්නේ නැතුව යනවා. ඉතින් ඒකට ඔප්ෂන් එකක් විදිහට තමයි මේ බ්ලයින්ඩ් ස්පොට් මිරර් එක ඇත්තටම අඳුන්වලා දීලා තියෙන්නේ අලුතෙන් එන හැම වාහනයකටම. ඒක මොකද අපි අර ස්පොට් මිරර් එක හයි කරන්නේ ඒක හේතුවක් කරගෙන තමයි. තව වීඩියෝ එකක් හම්බෙමු අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. මේකත් හොඳ එක්ස්ප්ලেইන් එකක් වෙයි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාව ෆලෝ කරලා තියාගන්න එන. ජය වේවා.